නැතින්නේ iPhone 17e එක. ඒ කියන්නේ Apple ලගේ අලුත්ම බජට් iPhone එක. ඉතින් ගොඩක් අය බලාගෙන හිටියා මේ ෆෝන් එක රිලීස් වෙනකම්. ඉතින් මම ගියා iPhone showroom එකට මේ ෆෝන් එක ඇත්තටම එක්ස්පීරියන්ස් කරලා ඔයගොල්ලන්ට රිවිව් එකක් දෙන්න කියලා. මුලින්ම අතට ගත්ත ගමන්ම දැනෙනවා මේක ඇත්තටම හරිම සැහැල්ලුයි කියලා. ඒ වගේම මේකෙත් තියෙන්නේ අර පරණ තිබිච්ච ඇලුමිනියම් ඩිසයින් එකම. ඒ වුණාට අර Apple ලගේ තියෙන ප්‍රීමියම් ලුක් එක නම් නැතිලා නෑ. ඒක ඒ විදිහටම තියෙනවා. ඒ ප්‍රීමියම් ගතිය ඒ විදිහටම තියෙනවා. ඒවගේ මේක බටන් ගැන කතා කරෝතින් අර iPhone 7 Pro මාදිලිවල එන කැමරා කන්ට්‍රෝල් බොත්තම් නම් එක දකින්න නම් පෙන්නේ නෑ. ලෙෆ්සයිට් එකේ ඔයගොල්ලන්ට බලාගන්න පුළුවන් වොලියුම් අප් බටන් එකයි වොලියුම් ඩවුන් බටන් එකයි ඊට පස්සේ ඇක්ෂන් බටන් එකයි ඒ වගේම සිම් ට්‍රේ එකයි. රයිට් සයිඩ් එකේ ඔයගොල්ලන්ට බලාගන්න පුළුවන් පවර් බටන් එක. ඒ වගේම බොටම් එකේ ඔයගොල්ලන්ට බලාගන්න පුළුවන් USB-C පෝට් එකකුයි ඩුවල් ස්පීකර්ස් උයි. ඉතින් මේ ලේඅවුට් එක ඇත්තටම සුපර් කම්ෆර්ටබල් one hand use කරන්න පර්ෆෙක්ට්ම මොඩල් එකක් මේක. ඩිස්පලේ එක ගැන කතා කරොතින් මේක එනවා 6.1 inch OLED ඩිස්පලේ එක. කලර් සීම පාර බ්‍රයිට්. බෑ මේක එන්නේ 60 Hz refresh rate එකක්. ඒ කියන්නේ flagship level එකකට ඇවිල්ලා නැහැ. ඒ වගේම මේක අපිට බලාගන්න හම්බෙන්නේ නැහැ dynamic island එක. ඒ වෙනුවට තාමත් අපිට තියෙන්නේ අර පරණ දෙවිච්ච notch එකම තමයි. ඒ වගේම brightness ගැන කතා කරොතින් normally මේක එන්නේ 800 nits. හැබැයි වීඩියෝ බලනකොට එක 1200 දක්වා වැඩි කරගන්න පුළුවන් කියලා තමයි මේගොල්ලෝ කියන්නේ. ඉතින් මේ ෆෝන් එකේ තියෙන හොඳම දේ තමයි iPhone 70 flagship වල ආපු A19 chip එක මේගොල්ලෝ මේකට include කරලා තියෙනවා. ඒ වගේම 8GB RAM එකක් එක්ක base model එක 256GB වලින් තමයි පටන් ගන්න. ඒ කියන්නේ 256GB සහ 512GB option දෙකක් තමයි ඔයගොල්ලන්ට මේක බලා ගන්න පුළුවන් වෙන්නේ. බැටරි ලයිෆ් එක ගැන කතා කරොතින් මේගොල්ලෝ කියන විදිහට පැය 26ක් දක්වා බැටරි ලයිෆ් එක ඔයගොල්ලන්ට ලබා ගන්න පුළුවන් කියලා තමයි කියන්නේ. ඒ වගේම මේකේ අලුත් C1X cellular modem එක නිසා 5G වේගය දෙගුණයකින් වැඩි කරගන්න පුළුවන් කියලාත් කියලා තියෙනවා. විශේෂම දේ තමයි මේ E-series එකටත් දැන් MegaSafe සහ QI2 wireless charging පහසුකම එකතු කරලා තියෙනවා. කැමරා ලේඅවුට් එක ගැන කතා කරොතින් මේකේ බෑක් එකේ තියෙන එක කැමරාවක් විතරයි. හැබැයි මේක normal කැමරා එකක් නෙමෙයි. මේක 48MP fusion කැමරා එකක්. ඒ කියන්නේ මේකේ main lens එක 48 megapixel. ඒ වගේම මේ තනි lens එකෙන් පුළුවන් 2x optical quality telephoto zoom එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයගොල්ලන්ට මේක වීඩියෝ කරන්න පුළුවන් HD 24 වලින් 30 වලින් 60 වලින්. ඒ වගේම 4K 24 30 60 වලින් වීඩියෝ කරන්න පුළුවන්. දැන් අප බලමු ලයිව් ටෙස්ටිං එකක් කරලා කැමරා එක කොහොමද කියලා. ඉතින් මම 4K 60 වලින් තමයි දැන් වීඩියෝ කරන්නේ. ඒ වගේම ඔයගොල්ලන්ට zoom එක බලා ගන්න පුළුවන් ඔප්ෂන් දෙකක් තියෙනවා. ඒ වගේම වීඩියෝ ක්වොලිටි එක සහ කැමරා එක ගැන කතා කරොත් normal iPhone වල තියෙන ක්වොලිටි එක විදිහටම තියෙනවා. ඒක වෙනස් වෙලා නැහැ. ඉතින් ඒක විශේෂ දෙයක් නැහැ අත්‍තරම මේ සැරේ අලුත් ෆෝන් එකෙත්. ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වීඩියෝ එක රෙකෝඩ් කරලා දැන් මම ප්ලේ කරනවා මේක. ඉතින් අර ක්වොලිටි එක ඒ විදිහටම තියෙනවා. වෙනසක් වෙලා නැහැ. අලුත් දෙයක් ඇඩ් වෙලත් නැහැ. ඉතින් ෆොටෝ ගැන කතා කරොත් ෆොටෝ වලත් ඇත්තටම තියෙනවා ඔප්ෂන් දෙකක්. zooming වල ඉස්සෙල්ලා කිව්වා වගේම ඇත්තටම ලොකු වෙනසක් නැහැ. අනිත් iPhones වල තියෙන විදිහටම තමයි තියෙන්නේ. අලුතෙන් දෙයක් ඇඩ් වෙලා නැහැ ඉතින්. ඒ වගේම ක්වොලිටි එක පස්සලත් නැහැ. iPhone එකේ normal ක්වොලිටි එකම ඒ විදිහටම තියෙනවා. උරන්ට බලා ගන්න පුළුවන්. මම ගත්ත ෆොටෝස් ටික. ඒ වගේම ඔයගොල්ලන්ට ෆොටෝස් වලට ගියාම ඔයගොල්ලන්ට මෙන්න මේ other features ටිකත් බලා ගන්න පුළුවන්. වෙනදා වගේම තියෙනවා. අලුතෙන් ලොකු දෙයක් ඇඩ් වෙලා නැහැ. පරණ තිබිච්ච ඔප්ෂන්ස් ටිකම තියෙනවා. ඒ වගේම මේකේ ෆ්‍රන්ට් එකේ selfie camera එක විදිහට ඉන්නේ 12MP true depth camera එකක්. ඒකෙත් ඔයගොල්ලන්ට පුළුවන් HD සහ 4K වලින් රෙකෝඩ් කරන්න මේ බලා ගන්න පුළුවන් තියෙන ඔප්ෂන් ටික. ඉතින් ඒක දැන් තනි කැමරාවක් වුණත් Apple වල තියෙන computational photography නිසා තාමත් පැහැදිලි විදිහට ෆොටෝ ගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. ඉතින් මේකේ performance ගත්තොත් A90 chip එකක් තියෙන නිසා කිසිම ප්‍රශ්නයක් නැතුව apps use කරන්න පුළුවන්. ඒ වගේම වීඩියෝ ගේම් ගන්න පුළුවන්. වීඩියෝ එඩිට් කරන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතනදී කොච්චර ස්මූත් විදිහට ඒක රන් වෙනවද කියලා. ඉතින් Apple මේ ෆෝන් එක රිලීස් කරලා තියෙන්නේ $599ක් වගේ මුදලකට. ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් ලක්ෂ 2කට වගේ කිට්ටුවට මුදලකට. හැබැයි ලංකාවේ බදුත් එක්ක ගොඩක් දුරට මේක
ලක්ෂ දෙකත් ලක්ෂ 2.50 අතර මුදලක් වගේ වෙයි කියලා හිතනවා. ඉතින් Apple ෆෝන් එක ගන්න කවුරු හරි හිතාගෙන ඉන්නවනම් 256GB ස්ටෝරේජ් එකකුත් එක්ක ඒ වගේ මුදලකට මේ වගේ එකක් හම්බ වෙනවා කියන්නේ ටිකක් හොඳ ඔෆර් එකක්. ඒ වුණාට ඕගොල්ලෝගේ තේරීම Appleම නොවේ නම් වෙන ඕන ෆෝන් එකක් ඕගොල්ලන්ට ඕකේ නම් ඊට වඩා හොඳ ෆෝන් ඇත්තටම මේ ගන්නට එළිය ගන්න පුළුවන්කම තියෙනවා. ඒකෙන් කියන්නේ මේ ෆෝන් එක නරකයි කියලා නෙවෙයි, මේ ෆෝන් එක හොඳයි. හැබැයි ඔයා iPhone වලටම එන්නේ නැති කෙනෙක් නම් ඔගොල්ලොන්ට වෙන ෆෝන් එකක් ඕකේ නම් මේ ගාන්ට ඊට වඩා හොඳ ඔප්ෂන් තියෙනවා කියන එක තමයි මම කියන්නේ. ඉතින් ඔයගොල්ලෝ මොකද හිතන්නේ මේ අලුත් iPhone එක ගැන කියලා? පල්ලෙහා කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ එකට ඔයගොල්ලෝ කැමති නම් ලයික් එකක් දාලා අපේ channel එකට subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් මේ වගේ තවත් අලුත් වීඩියෝ එකකින් ඔයගොල්ලෝ හම්බෙන්න ඔයගොල්ලෝ හැමෝටම ජය වේවා. ඉතින් මේක තමයි දැනට ලංකාවේ තියෙන මිල iPhone 17e එක iSpot.lk කියන එකේ 256GB version එක 3,02,000 වෙනවා. 512GB version එක 3,46,000 වෙනවා. කෑෂ් ගෙවනවා නම් වීසා ගෙවනවා නම් ඊට වඩා චුට්ටක් වැඩි. කොහොමද මේ දෙක අතර වෙනස? 45,000 වගේ වෙනසක් තියෙනවා. ඒ වගේ මේ luxuryx.lk කියන වෙබ්සයිට් එකේ ඇත්තටම මට හොයාගන්න බැරි වුණා. තාම ඒක ලිස්ට් කරලා තියෙනවා. තාම available නැතුව ඇති. ඒ වගේ මේ one.lk කියන එකේ මම දැක්කා 2,39,900 තියෙනවා. සාමාන්‍ය සාධාරණ ගාණ 256GB එක. ඒ වගේම 512GB version එක තියෙනවා 3,19,000කට. ඒ වගේම දරස් එකේ මට තාම හොයාගන්න බැරි වුණා. ලිස්ට් කරලා තියෙනවා ඒක ෆෝන් එකක්වත්. සමහර විට ඊළඟ දවස්වලදී ලිස්ට් කරાવી. ඒ වගේ මේ Apple iPlanet කියන වෙබ්සයිට් එකෙත් මට හොයාගන්න බැරි වුණා. තාම ඒක ලිස්ට් කරලා තියෙනවා. සමහරට ඊළඟ දවස්වල ලිස්ට් කරා. ඒ වගේම මම මේ සඳහන් කරපු හැම වෙබ්සයිට් එකක්ම ඔයගොල්ලොන්ට ගාණ කීයද කියලා පෙන්වන්න ගත නිදර්ශන විතරයි. එහෙම නැතුව රෙකමෙන්ඩේෂන් මුකුත් නෙවෙයි. මේවා සත්‍යතාවය සහ මේවත් එක්ක මුදල් ගනුදෙනු කරන්නේ කොහොමද කියලා කියන්න නෙවෙයි ගත්තේ. ගාණ දැන් ලංකාවේ කීයක් කරනවද කියලා පෙන්වන්න විතරයි.